ආයුබෝවන් ඔයාලපුරනේ හරිපාර YouTube channel එකට තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අදත් මම ඔයාලට කරලා තියෙනවා යතුරු පැදි 10ක් ගැන අද ලිස්ට් එක ගැන කියනවා නම් අද ලිස්ට් එකේ තියෙන සියලුම යතුරු පැදි සාමාන්‍ය මිල ගණන් යටතේ තමයි ඔයාලට අලෙවි කරන්නේ. අපි වෙනද වගේම මුලින්ම බලමු අද ගණන්ලා තියෙන යතුරු පැදි 10 මොනවද කියලා. Bajaj Pulsar 200cc Yamaha FZ වර්ගයේ යතුරු පැදි දෙකක් තියෙනවා. Honda 48cc TVS Plam Dimac DTM Dimac DZM Honda Hornet TVS Apache Jelly වර්ගයේ බයික් එකක් තියෙනවා. මේ තමයි අද ගණන්ලා තියෙන යතුරු පැදි 10. මේ යතුරු පැදි 10 අතුරින් ඔයාගේ යතුරු පැදි කරේ හොයන කෙනෙක් නම් වීඩියෝ අවසාන තප්පරය දක්වා ඉඳලා ඉන්න ඔයාගේ යතුරු පැදි මේ අතර තියෙන්න පුළුවන් නිසා වටිනා වාහන අඩුවට මිලදී ගන්න හරිපාර YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. අංක 10 තියෙනවා TVS Apache RTR 200 වර්ගයේ බයික් එකක් ගැන. ඉතින් මේ බයික් එක ගැන කියනවා නම් brand new condition තියෙන බයික් එකක් තමයි මේ බයික් එක. ඉතින් genuine mileage එක තියෙනවා කිලෝමීටර් 53000ක දුර ප්‍රමාණයක් තමයි දැනට දුරලා තියෙන්නේ. engine එක සුපිරිම තත්ත්වයේ තියෙනවා. අලුතෙන්ම තමයි බැටරි හුත් දාලා තියෙන්නේ. සියලුම ලේගිවිරිත් ඔක්කොම නිරවුල්ව තියෙනවා. license insurance 2026 දක්වා update කරලා තියෙනවා. බයික් එක දැනට තියෙන්නේ කළුතර තමයි තියෙන්නේ. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 6,70,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 9 තියෙනවා Bajaj Pulsar 200cc වර්ගයේ බයික් එකක් ගැන. මේ බයික් එක ගැන කියනවා නම් 2008 වර්ෂයේ තමයි බයික් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඉතින් top condition තියෙන බයික් එකක් කියලා තමයි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. engine එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. දැනට full service කරලා තමයි තියෙන්නේ. tire condition එක 50ක වගේ condition එකක් තියෙනවා. ඉතින් සියලුම document ඔක්කොම clear කරලා තියෙනවා. license insurance update කරලා තියෙනවා. බයික් එක දැනට තියෙන්නේ නිට්ටඹුවේ තමයි මේ බයික් එක දැනට තියෙන්නේ. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 2,88,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 8 තියෙනවා Dimac DTM 200 වර්ගයේ බයික් එකක් ගැන. මේ බයික් එක 2016 වර්ෂයේ තමයි ඇවිල්ලා තියෙන්නේ. බයික් එකේ කන්ඩිෂන් එක ඊටමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක ඊටමත් හොඳ තත්ත්වයක තියෙනවා. ඒ වගේම බයික් එක දැනට තියෙන්නේ ගාල්ල අම්බලන්ගොඩ තමයි මේ බයික් එක දැනට තියෙන්නේ. සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 3,30,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 4 තියෙනවා Yamaha FZ V1 වර්ගයේ බයික් එකක් ගැන. මේ බයික් එක දෙවන අයිතිකරු විසින් තමයි ඔයාලට අලෙවි කරන්නේ. ඉතින් 2011 වර්ෂයේ තමයි බයික් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2011 වර්ෂයේම තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. එන්ජින් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. බොඩි කන්ඩිෂන් එකත් ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. ඉතින් බැටරි සහ ටයරුත් ඉතාමත් හොඳම තත්ත්වයක තියෙනවා. සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් 2026 දක්වා අප්ඩේට් කරලා තියෙනවා. බයික් එක දැනට තියෙන්නේ මිනුවන්ගොඩ තමයි තියෙන්නේ. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 4,60,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේ මිල ගණන් වලත් වෙනසක් සිදු කරලා දෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ෆිනාන්ස් පහසුකම් සපයා දිය නොහැකි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 6 තියෙනවා Honda 48cc වර්ගයේ බයික් එකක් ගැන. ඉතින් මේ බයික් එක දැනට ශ්‍රී ලංකාවේ පාවිච්චි කරලා නොමැති බයික් එකක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එන්ජින් එක සුපිරිම තත්ත්වයේ තියෙනවා. දාමන තත්ත්වයේ හොඳම තත්ත්වයක තියෙනවා. අලුතෙන්ම තමයි බැටරිය දාලා තියෙන්නේ. සාමාන්‍ය පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 65ක් වගේ දුවන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. සෙල්ෆ් ස්ටාර්ට් වැඩ කරනවා, කික් ස්ටාර්ට් වැඩ කරනවා, සිග්නල් ලයිට් වැඩ කරනවා, හෙඩ් ලයිට් වැඩ කරනවා, හෝන් එකත් වැඩ කරනවා, පෙට්‍රල් මීටරෙත් වැඩ කරනවා. ඉතින් ස්පීඩ් මීටරෙත් වැඩ කරනවා. ටයර් කන්ඩිෂන් එක 100% හොඳයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ බැටරියට අවුරුද්දක වගකීමක් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් නොමැති බයික් එකක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කිරීමේ පහසුකම් තියෙනවා. ඉතින් බයික් එක දැනට තියෙන්නේ අනුරාධපුරේ තමයි මේ බයික් එක තියෙන්නේ. ඔයා මේ බයික් එක මිලදී ගැනීමේදී
හෙල්මට් එකක් නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ටැංකිය පිරෙන්න පෙට්‍රල් නොමිලේ ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සියලුම දේවල් එක ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් 2,60,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකයෙන් මම යටින් දාලා තියෙනවා වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් ඔයාලට තව දුරට සාකච්ඡා කරගෙන මේ බයික් එක මිලදී ගන්න පුළුවන්. අංක 5 තියෙනවා Honda Honor 250cc වර්ගයේ බයික් එකක් ගැන. ඉතින් මේ බයික් එකේ chassis 115ක් තමයි තියෙන්නේ. ඉතින් top condition තියෙන බයික් එකක් කියලා තමයි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් සියලුම sensor වැඩ කරනවා, carburetor tune up කරලා තියෙනවා. ඒ වගේම original K1 silencer එකක් තියෙනවා. ඒ වගේම තමයි බයික් එකේ 8 වර්ෂය තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. 12 වර්ෂය තමයි register කරලා තියෙන්නේ. බයික් එක දැනට තියෙන්නේ හෝමාගම තමයි තියෙන්නේ. ඉතින් සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 15,60,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මිල ගණන් ඔයාලට තව දුරට සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 4 වගේ තියෙනවා ඩිමාක් ඩීසල් ඩෙම් 200cc වර්ගයේ බයික් එකක් ගැන. ඉතින් මේ බයික් එකේ කන්ඩිෂන් තත්ත්වය තමත් හොඳම තත්ත්වයක තියෙනවා. ඒ වගේම අලුත්ම ස්ටාර්ට් මෝටරය දාලා තියෙනවා. කොයිල් පැක් එක අලුතෙන්ම දාලා තියෙනවා. ඒ වගේම මෝටරේ සහ ක්ලච් එකත් අලුතෙන්ම තමයි දාලා තියෙන්නේ. බැටරියත් අලුතෙන්ම දාලා තියෙනවා. ඒ වගේම ටයරුත් හොඳම තත්ත්වයක තියෙනවා. සියලුම ලේකිවිලිත් ඔක්කොම නිරවුල්ව තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයා මේ බයික් එක මිලදී ගන්නව නම් වෙනත් බයික් එකකට එක්ස්චේන්ජ් කරගන්නත් අවස්ථාව තියෙනවා. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 2,40,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේ මිල ගණන් වලත් වෙනසක් සිදු කරගන්න පුළුවන්. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 3 තියෙනවා Yamaha Vision V2 වර්ගයේ බයික් එකක් ගැන. ඉතින් මේ බයික් එක 2018 වර්ෂය තමයි හැවිල්ලා තියෙන්නේ. ඉතින් බයික් එකේ කන්ඩිෂන් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. බැටරිය අලුතෙන්ම තමයි දාලා තියෙන්නේ 1 year warranty එකත් එක්ක. ටයර් කන්ඩිෂන් එක 80ක වගේ කන්ඩිෂන් එකක් තියෙනවා. බයික් එක දැනට තියෙන්නේ කඩුවෙල තමයි මේ බයික් එක දැනට තියෙන්නේ. සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 7,70,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඔයාලට අවශ්‍ය නම් ෆිනාන්ස් පාසුකුණුත් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඔයා ෆිනාන්ස් එකක් දාලා ගන්නව නම් ඩවුන් පේමන්ට් එක විදියට රුපියල් 1,52,000ක් දීලා ඔයාලට ෆිනාන්ස් එක දාගන්න පුළුවන්. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 2 වල තියෙනවා අද ලිස්ට් එකේ තියෙන අඩුවටම මිලදී ගන්න පුළුවන් චලේ බයික් එකක්. ඉතින් මේ බයික් එක ගැන කියනවා නම් දාවන තත්ත්වයේ තියෙන බයික් එකක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් පොත්පත් සියල්ලම තියෙනවා. ලයිසන්ස් පරණයි. අයිතිකරුගේ නමට ට්‍රාන්ස්ෆර් පේපර් තියෙනවා. මෙන්න මේ ට්‍රාන්ස්ෆර් පේපර් අස්සම් කරලා ID කොපි ලබා දෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බයික් එකේ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් 50,000ක මුදලක් තමයි සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ. ඉතින් ඔන්න හඩුවට චල බයික් එකක් හොයපු කෙනෙක්ට වටින අවස්ථාවක්. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 1 වර්ග තියෙනවා TVS Flam වර්ගයේ බයික් එකක් ගැන. ඉතින් මේ බයික් එක ගැන කියනවා නම් බයික් එක දැනට තියෙන්නේ නිට්ටඹුවේ තමයි මේ බයික් එක තියෙන්නේ. ඉතින් එන්ජින් තත්ත්වය සහ දාවන තත්ත්වය තමත් හොඳම තත්ත්වයක තියෙනවා. සාමාන්‍ය තෙල් ලිටරයකට කිලෝමීටර් 75ක් වගේ වැඩ කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සියලුම ලේකිවිලිත් ඔක්කොම නිරවුල්ව තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 1,58,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මේකෙත් මම යටින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවා එකම වීඩියෝක් තුල නරඹන්න පුළුවන් යතුරු පැදි 10ක් ගැන. මේ වීඩියෝ එක හොඳයි කියලා තරම ලයික් එකක් දාලා ඔයා හොයන යතුරු පැදිය පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් කියලා තනම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ සුවල්ට දිගටම බලන්න පුළුවන් යට තියෙන subscribe button එක ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයගලඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් මේ වීඩියෝ එක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.